හරි. දැන් මේ සම්බන්ධ වෙන්නේ භාග දෙක කොටසත් එක්ක. පාර්ට් 1 එකේදී භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන කොටස් හතර ගැන ඔයාලට දලා අවබෝධයක් හම්බ වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක බලන්න එතකොට ඒ සියලුම දේවල් හොඳට දන්න ළමෙක් කියලා හිතාගෙන තමයි මම පාර්ට් 2 එක කරගෙන යන්නේ. ඒ කොටස් වල අඩුපාඩුවක් තියෙන, කියන්නේ අපහසුවීමක් තියෙන ළමෙක් ඉන්නවා නම් part 1 එක බලලා මේ වීඩියෝ එකට එන්න. මම මේ වීඩියෝ එකේ link එක description එකේ දාන්නම්. හරි. අද අපි කොටසට යමු. අද තියෙන්නේ 9 වසරේ ඔයාලට ඉගෙන ගන්න තියෙන භාග කොටස. මෙහෙමයි. එකතු කිරීම අඩු කිරීම යන තිබ්බ නීති වගේම දැන් ඊළඟට ඔයාලට භාග එන්නේ මෙහෙම. එක ගණිත කර්මයක් විතරක් නෙමෙයි. ගණිත කර්ම දෙක තුනක් එක ගාණක් ඇතුලේ තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මොකක්ද මම ඉස්සෙල්ලා කරන්න ඕනේ ගණිත කර්මය. ඒ කියන්නේ උදාහරණයක් මෙන්න මෙහෙම දෙන්න. 3න් 2 එකතු කිරීම 5න් 1 ගුණ කිරීම 10න් 3. මේ වගේ භාගාණක් දුන්නාම ඕනම ළමෙක්ට එන ප්‍රශ්නයක් තමයි. ඉස්සෙල්ලාම මොකක්ද විසඳන්නේ මේ ගණිත කර්ම දෙකක් තියෙනවා. එකතු කිරීමකුත් තියෙනවා ගුණ කිරීමකුත් තියෙනවා නේ. ඉස්සෙල්ලා එකතු කරලා ගුණ කරනවාද ගුණ කරලා එකතු කරනවාද? ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි ඉගෙන ගන්නවා අනුපිළිවෙලක් බෝඩ් මාස් අනුපිළිවෙල කියලා. හරි. ඒක සිංහලෙන් මතක තියාගන්න කියන්න පුළුවන් අපිට one way එයා. මං කියලා දෙන්න. අපිට මෙන්න මෙහෙම වරහන් සහිත භාග 9 වසරේ ඉඳන් සංකීර්ණ භාග හදන්න තියෙනවා. මුලින්ම විසඳන අනුපිළිවෙල කියලා ඉන්න අංක 1ටම අපි විසඳනවා වරහන. හරි. අංක 2ට අපි විසඳනවා ගානේ මැද තියෙන අල්ල යන්න. අංක 3ට මුල සිට අගට ගානේ මුල සිට අගට හම්බෙන පිළිවෙලට ගුණ කිරීම හෝ බෙදීම. හරි. අන්තිමටම ඒකත් ගානේ මුල සිට අගට හම්බ වෙන පිළිවෙලට එකතු කිරීම හෝ අඩු කිරීම. මොකද්ද පිළිවෙල? මුලින්ම විසඳන්නේ වරහන. ඊට පස්සේ විසඳන්නේ අල් නයන්න. ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම මොන පිළිවෙලටද? මුල සිට අගට හම්බෙන පිළිවෙලට. හරි. ඊට පස්සේ මුල සිට අගට එකතු කිරීම හෝ අඩු කිරීම. මේකේ තොරතුරු දාගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පොතක හරි කොලයක හරි ටග් ගාලා පිළිවෙල දාගන්න. ඊට පස්සේ අපි ගානක් හදන්නේ කොහොමද කියලා බලන්න යමු. මොනමල් දීර්ඝ ගානක් මේ මුලින්ම චූටි ගානක් හදලිමු. හරි. 6න් 1 එකතු කිරීම 4න් 1 මේක වල අචුරේ තියෙන ගාන අල් නයන්න 10න් 4 මේක මතනවා. ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ පවුස් කරලා ලියන්න. හරි. ඔන්න. දැන් අර වගේ සංකීර්ණ ගානක් ඇවිල්ලා තියෙනවා. දැන් මොකද ඉස්සෙල්ලා විසඳන්නේ වරහන. වරහන ඇතුලේ මොනවා කිරීමක්ද තියෙන්නේ? එකතු කිරීමක්. ඉතින් අපි එකතු කිරීම විසඳන අන්තිමට නෑ. අපි ඒක දැන් බලන්නේ නැහැ. දැන් එකතු කිරීමට පිටින් අපිට තියෙනවා වරහනක් නේ. එහෙනම් ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ වරහනට. විසඳමු. වරහන ඇතුලේ තියෙන්නේ එකතු කරන්න. එකතු කරන්න නීතියක් තිබ්බ මතකද? හරයන් සමාන වෙන්න ඕනේ. හරයන් සමානද අසමානයි. මොකද්ද කරන්න ඕනේ? සමාන කරගන්න ඕනේ. 6න් 1 4න් 1 තියෙන්නේ. මේ දෙන්නව සමාන කරගන්න නම් මොන පොදු හරය කීයද දෙන්න ඕනේ? 6 4 දෙන්නම ඉස්සෙල්ලාම හම්බෙන්නේ 12 කරගත්තා නම් හරිනේ. මේ එහෙනම් ගුණ කරනවා දෙකකින්. ගුණ කරද්දී එකක් විතර ගුණ කරලා බෑ. හරය ලැබෙන්නේ දෙකම ගුණ කරන්න ඕනේ. දෙකම ගුණ කරනවා දෙකකින්. මෙයා 12 කරගන්න නම් දෙකම ගුණ කරනවා 3න්. ඉතුරු ඒවා ඒ විදිහටම ලියා ගන්න. මුකුත් කරේ නෑ. ඉතුරු ඒවා ඒ විදිහටම ලියා ගන්න. මේ පැත්තෙන් එනවා යටින් හරය 12යි උඩින් එක් වරක් දෙක 2යි. පරහන හැමමයි. මේ පැත්තෙන් එනවා හරය 12යි ලවය 3යි. අල්ල යන්නේ 10න් 4. දැන් හරයන් සමාන වුණා. එහෙනම් අපිට ගාන විසඳන්න පුළුවන්. විසඳමු. එකතු කරද්දී හරය හැමමනේ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ නේ 12යි. 2යි 3යි එකතු වුනහම 5යි. 12න් 5න්
10න් 4යි. ඔන්න හොඳට අහගන්න. අල්ලා යන්න වෙනුවට අපි දාන්නේ මොකද්ද? ಗುಣ කිරීම. බලමු. 12න් 5 අල්ලා යන්න වෙනුවට දැම්මා ಗುಣ කිරීම 10න් 4යි. මතකද බෙදද්දිත් අපි බෙදීම වෙනුවට ගුණ කිරීමක් දැම්මා නේද? එතකොට මොකද උනේ? බෙදීම වෙනුවට ගුණ කිරීමක් දාද්දි පිටිපස්සේ තියෙන භාගය උඩ යට මාරු වුණා. හැබැයි අල් ණයන්න වෙනුවට ගුණ කිරීමක් දාද්දි කිසිම වෙලාවක උඩ යට මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. අල් ණයන්න වෙනුවට ගුණ කිරීම දැම්මා. ඒ පැත්තේ භාගය හැමම ලිව්වා. භාග ගුණ කරද්දී මොකද අපි කරේ? කැපෙන ඒවා එකතු. අපමු. පාඩ පහ ඒවා 1යි 10ට 5 ඒවා 2යි 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි. හරි. මේ පැත්තේ ලියන ඉන්නෑවට එක්වරක් එක 1යි මේ පැත්තෙන් එනවා 5 වාරයක් 2 මේ 3 වාරක් 2 6යි කියලා. උත්තරේ අපිට එනවා 6න් 1යි. භාග ගානක් හදද්දි හොඳටම මතක තියාගන්න ඕන දෙයක් මම මේක පාර්ට් 1 එකේදී කිව්වේ නැහැ. පාර්ට් 2 එකේදී ඔන්න කියනවා භාග ගානක් විසඳද්දී අන්තිම උත්තරේ ඔයාලා පුළුවන් තරම් සරල කරලා සරලම ආකාරයෙන් තමයි දක්වන්න ඕන. නැත්තම් ලකුණු භාගයක් හම්බෙන්නේ නැති වෙන්න ඉඩක් තියෙනවා. හරි. ඒ හින්දා පුළුවන් තරම් සරලම ආකාරයෙන් භාගය තියන්න ඕනේ. තේරුණා නේද? හරි. මේ ගාන ඔය කෙනෙක් ඉන්නවා නම් ටං කාලා දාගන්න. අපි මේ චරිතයෙන් තව එක ගානක් විසඳමු. දෙවෙනි ගාන 3යි 4න් 3 බෙදීම වරහණ 2යි 2න් 1 එකතු කිරීම 3යි 4න් 1. මම මේ උදාහරණ විදිහට හදන්න ගත්තේ ඔයාලා අභ්‍යාස පොතේ තියෙන ගණන්මයි. හරි. මේක විසඳමු දැන්. දැන් බලන්න ගානේ අපි දැක්ක සාමාන්‍ය භාග නෙමෙයි. දැන් තියෙන්නේ මොන භාගද? මිශ්‍ර භාග. මිශ්‍ර භාගයක් ගානක ආව ගමන්ම භාග ගානක අපි මොකද්ද කරන්න ඕනේ? ඔක්කොටම කලින් මොන ගණිත කර්මයේ විසඳන්නත් කලින් අපි විසඳගෙන ඉන්න ඕනේ මිශ්‍ර භාග ටික විෂම භාග කරගෙන ඉන්න ඕනේ. හරි. හරි. කරමු. කොහොමද කරන්නේ? මේ ඉලක්කම මෙයාගෙන් ගුණ කරනවා. ඒන උත්තරයට උඩ එක්කෙනාව එකතු කරනවා. ওই විදිහට තමයි මිශ්‍ර භාගයක් විෂම භාගයක් බවට පත් කරගන්නේ. යට හරේ 4 ඉලක්කම හැමම ලියනවා. 4 වාරයක් 3 12යි 12ට 3ක් එකතු වුනහම 5 ලවයි. ඒ දෙන්න මැද තියෙන බෙදීම වරහණක් හරය හැමම ලිව්වා. මෙයාගේ ගුණ කරනවා දෙවරක් 2 4යි එකතු කරනවා 4ට 1 5යි. ඊළඟට හරය හැමම ලිව්වා. 4 වාරයක් 3 12යි 12යි 1යි 13යි. අන්න. දැන් අපිට කවද ඉස්සෙල්ලම විසඳන්නේ කියලා බලන්න වෙනවා. කවද ඉස්සෙල්ලා විසඳන්නේ? වරහණ. වරහණ ඇතුළේ තියෙන මොනවද කරන්නද? එකතු කරන්න. මෙයාලා විසඳන්නේ නැහැ. ඒ විදිහටම ලියාගෙන යන්න. එකතු කරන්න නම් හරයන් සමාන වෙන්න ඕනේ. මේ දෙන්නවම සමාන කරන්න ඕනද? එක්කෙනෙක් සමාන කළොත් ඇද්ද? ඇති නේද? මෙයා විතරක් සමාන කරගන්න පුළුවන් නේ. එහෙනම් 2න් 5 උඩයි යටයි දෙකම ගුණ කරනවා 2න් හරය 4ක් කරගන්න හින්දා. එකතු කිරීම 4න් 13. ඔන්න. 4න් 15 බෙදීම වරහණ ඇතුලේ එනවා 4න් උඩින් එනවා 10 එකතු කිරීම 4න් 13. දැන් මේ දෙනම එකතු කරලා තනි භාගයක් හදාගන්න පුළුවන්. හරි. 5න් 4න් 15 බෙදීම මෙතනින් එනවා 4න් උඩින් එකතු වුනහම 23යි කියලා. බෙදීමක් ආවා. භාග බෙදද්දී අපි මොකද කරේ? බෙදීම වෙනුවට දැම්මා ගුණ කිරීමක්. 4න් 15 ගුණ කිරීම. එහා පැත්ත මොකද උනේ? පරය උඩ යට මාරුණා. 4 23න් 4 වුණා. කැපෙනවද? ඔව් භාග ගුණ කිරීමක්. කපන්න පුළුවන්. කවුද? උඩයි යටයි. කපමු. 4ට 4 1යි. 4ට 4 1යි. එනවා උත්තරේ උඩින් 15 වරක් 1 15යි. යටින් 1 වරක් 23 23යි.
මෙයාව සුළු වෙන්නේ නැහැ මීට වැඩිය. 23න් 15යි කියලා උත්තරයක් නේ. හරි. දාගන්න ඕන නම් ටක් ගාලා දාගන්න. ඊළඟට වාද විසඳපු පිළිවෙල ආයි පාරක් චුට්ටක් බලමු. ඉක්මනට ආයි චුට්ටක් බලමු. අංක 1ටම විසඳුවා වරහන, දෙවෙනියට අල්, නයන්න, තුන්වෙනියට මුල සිට අගට හම්බුන අනුපිළිවෙලට ಗುಣ කිරීම හෝ බෙදීම, අන්තිමටම එකතු කිරීම හෝ අඩු කිරීම. එක මුල සිට අගට හම්බෙන අනුපිළිවෙලට ඉස්සෙල්ලම ඉන්නේ කෙනා. හරිනේ. මේක මතක තියාගන්න. දැන් මේක පඩම් කරගන්න බෑනේ ළමයි. ඒකට කෙටි ක්‍රමයක් ඕන. වරහන අල්ලා යන්න ගුණ කිරීම හෝ බෙදීම, එකතු කිරීම හෝ අඩු කිරීම. පළවෙනි අකුරු ටික ගන්න ඔක්කොගෙම වන්ගුබෙයා. හරි. බෝඩ් මාස් අනුපිළිවෙල කියනවා වගේම සිංහලෙන් මතක තියාගන්න ලේසි ඔයාලට වන්ගුබෙයා. වන්ගුබෙයා. හරි. ආයෙ මතක් කරමු වරහන. වරහන ඇතුලේ මොනවා කිරීම තිබ්බත් අපි ඉස්සෙල්ලම ගානක බල ගානක විසඳන්නේ වරහන. ඊළඟට අල් නයන්න. අල් නයන්න වෙනුවට අපි දැම්මා ಗುಣ කිරීම. වෙන භාග වෙනස් කිරීමක් කරේ නෑ. මුල සිට අගට ಗುಣ කිරීම හෝ බෙදීම ಗುಣ කරද්දී කැපෙන සංඛ්‍යාවක් කැපුවා. කවුද? උඩයි යටයි විතරක්. හරි. බෙදීමේදී මොකද කරේ? බෙදීම වෙනුවට දැම්මා ಗುಣ කිරීමක් දාලා කැපෙන ඒවා කැපුවා උඩයි. එකතු කිරීම හෝ අඩු කිරීම අන්තිමටම එකතු කරද්දී අඩු කරද්දී මොකද්ද වෙන්න ඕනේ? හරයන් සමාන වෙන්න ඕනේ. හරි. ඔය විදිහට ඔය පිළිවෙලට තව ගණන් 3-4ක් පුරුදු වුණාට පස්සේ භාග අමාරු කියන ළමෙක් ඉන්න විදිහක් නැහැ. හරි. part 1 සහ part 2 භාග වීඩියෝස් මෙතනින් ඉවර වෙනවා. තව භාග ගැටලු විසඳන එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අදට මෙතනින් ඉවරයි.